ඉතින් ඔයා අද එකතු වෙන්නේ ටැක්ස් ටෝක් with simple books අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයා දන්නවා ඔයාට සංකීර්ණයි කියලා හිතන බද ප්‍රශ්න ගොඩක් සරලව අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාට විසඳලා දෙනවා. ඉතින් අපි හින්දම කියලා තියෙනවා අපිට කමෙන්ට් කරන්න, අපෙන් ප්‍රශ්න අහන්න, එහෙම කියලා. ඉතින් ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහොම ස්තුතියි කියලා කියනවා ඒ හැමෝටම. ඉතින් ඔයා දන්නවා රටේ විවිධ දේවල් වුණා, ස්වභාවික ආපදාවල් වුණා, ඒ වගේම ටැක්ස් වලටත් යම්කිසි වෙනස් වීම් වගේක් වුණා, ඒ වගේම අප්ඩේට්ස් වගේක් ආවා. මේ ඔක්කොම අද මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔයාගේ ප්‍රශ්නට උත්තරත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මම එකින් එක කතා කරලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඔයාගේ ප්‍රශ්නටත් උත්තරේ මේ වීඩියෝ එකේ අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ ප්‍රශ්න කතා කරන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගත ඊට කලින් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. අපිත් එක්ක ගොඩක් එකතු වෙලා ඉන්නවා ෆොලෝවර්ස්ලා, සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඉතින් ඔයගොල්ලන්ගේ දැනුම knowledge එක වැඩි කරගන්න අපිට එකතු වෙලා ගොඩක් අය අපිට හදාගන්න ඕන දේවල්, අපේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් වල වටිනාකම ඊට අමතරව ඔයගොල්ලන්ගේ වටිනා අදහස් අපිට යොමු කරලා තියෙනවා. මෙන්න මේකට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දිගින් දිගටම අපිත් එක්ක රැඳලා ඉන්න, අපිව ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ලංකාවේ ඔයාට හම්බ වෙන ටැක්ස් අප්ඩේට් ඒ වගේම ටැක්ස් සම්බන්ධ දැනුම වට සරලව පැහැදිලිව අපි ඉක්මනින්ම ඔයා ගාවට අරගෙන එනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මොකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. ගොඩනැගිලි කුලියට දීමෙන් ලැබෙන ආදායම ඇතුළත් කරන්නේ කොහොමද කියලා. හරි අපි ඒ ගැන කතා කරමු. මම කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගලන්ට වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේකෙදිත් කතා කරනවා. මෙන්න ඔයාගේ ප්‍රශ්නෙට තමයි උත්තරේ. ඉතින් ගොඩනැගිල්ලක් කුලියට දීම කියන කාරණාවේදී මේ ඔයා දන්නවා අපිට ආදායම් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන් ආදායම් වර්ග කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේකේ තියෙන එක ඉන්කම් සෝස් එකක් තමයි මෙන්න මේ රෙන්ට් ඉන්කම් එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ රෙන්ට් ඉන්කම් එක යටතේ තමයි ඔයාගේ මේ ගොඩනැගිල්ලක් කුලයට දීලා ලැබෙන ආදායම ඔයාට දාන්න සිද්ධ වෙන්නේ. මේකෙදි මම තව කාරණාවක් ඔයාගේ අවබෝධය පිණිස කියලා දෙන්නම්. ඒ තමයි ඔයා දන්නවද මේ රෙන්ට් ඉන්කම් එකෙන් 25% ඔයාට ටැක්ස් රිලීෆ් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ එක්සැම්පල් එකක් විදිහට ඔයාට අවුරුද්දටම හම්බ වුණා ලක්ෂ 10ක් කියලා වගේ රෙන්ට් ඉන්කම් එක. මෙන්න මේකෙන් ඔයා ලක්ෂ 10ටම ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඔයා මේකෙන් 25% ඔයාට අඩු කරගෙන අන්න ඉතුරු වෙන 7,50,000 කියන්නේ 25% අඩු කරගත්තට පස්සේ තියෙන අගේනේ මම මේ කිව්වේ. මෙන්න මේකට තමයි ඔයා ටැක්ස් එක කැල්කියුලේට් කරගන්නකොට ඔයාගේ ඉන්කම් සෝස් එක විදිහට ගන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. මේක ගොඩක් අය දැනුවත් නැහැ. හැබැයි ඔබ දැනුවත් වෙන්න ඕන. මෙන්න මේ ඔයාට පුළුවන් මෙන්න මේ 25% කියන එක ගන්න. මේ එකක්නේ. එමෙ නැත්තම් ඔයාට ගන්න පුළුවන් ඔයාගේ රෙන්ට් ඉන්කම් එක ගන්න යම්කිසි ගොඩනැගිල්ල තියෙනවනේ. මෙන්න මේක අලුත් වැඩියා කරපු වියදම් මොනවා හරි ඒ අදාළ තියෙන වියදම් ටිකක් තියෙනවා නම් ඔයාගේ ෆුල් ඉන්කම් එකෙන් අඩු කරගෙන අන්න මේ ඉතුරු වෙන ගාන තියෙනවනේ. ඔයා හිතන්නකෝ එක්සැම්පල් එකක් විදිහට ලක්ෂ 10ක් ඔයාට දැන් අවුරුද්දකට හම්බුණානේ. ඔයා හිතන්නකෝ ඔයාගේ එක්ස්පෙන්සස් ඔක්කොම එකතු කරාට පස්සේ ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල සඳහා ඍජුව අදාළ වෙන වියදම් මේක මතක තියාගන්න ඕන. ඒතර මේකට අපි හිතන්නකෝ ලක්ෂ 2ක් විතර ඔයාට වියදම් වුණා කියලා අවුරුද්දටම. එහෙනම් ඔයා ලක්ෂ 10න් ලක්ෂ 2ක් අඩු කරගත්තට පස්සේ මෙන්න මේ ලක්ෂ 8 තමයි ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉන්කම් සෝස් එක විදිහට ගන්න ඕනේ. ලක්ෂ 10ම ගන්න ඕනේ නැහැ. ඉතින් මම හිතනවා ගොඩනැගිල්ලක් කොලියට දීමෙන් ලබන ආදායම ඇතුළත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට ඔන්න ඔයාට හරියටම උත්තරේ හම්බුණා කියලා. හරි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ විදිහට අපෙන් අහලා තියෙනවා මේක ගොඩක් ඔබ සේවකයෙක් විදිහට වැඩ කරනවා නම් මෙන්න මේ සේවකයෙක් විදිහට වැඩ කරන හැමෝටම මෙන්න මේ ප්‍රශ්නේ බොහෝ දුරට තියන්න පුළුවන්. හරි අපි කතා කරමු ප්‍රශ්නෙත් එක්කම සැලරි එකෙන් පේයි ටැක්ස් එක කැපෙනවා නම් නෝටිස් එක ආවේ නැති වුණත් අනිවාර්යෙන් ටැක්ස් රිටර්න් එක දාන්න ඕනේද කියන කාරණාව තමයි මේ අපේ ප්‍රශ්නේදී යොමු කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකට මම උත්තරයක් කතා කරන්න තමයි හදන්නේ. ඉතින් මේකෙදී දැන් සාමාන්‍යයෙන් මම මේ ප්‍රොසෙස් එක කියන්නම්කෝ ඉස්සල්ලාම. දැන් ඔබ සේවකයෙක් විදිහට යම්කිසි ව්‍යාපාරයක සේවය කරනවා. ඉතින් ඒ සේවය කරා නම් ඔයාට 2024-2025 අවුරුද්දට නම් ලක්ෂ 12ට වැඩිය ඔයාට ඉන්කම් එකක් හම්බ වෙනවා නම් ඔයා දන්නවා ඔයාට ඇපිඩ් ඩොකියුමන්ට් එක කියලා ඩොකියුමන්ට් එකක් ඔයාගේ අතට හම්බ වෙනවා.
නැත්නම් අපි ඒකට T10 සර්ටිෆිකේට් එක කියලාත් කියනවා. ඉතින් මේකද කරන්නේ ඔයගේ සැලරි එකෙන් මේ pay tax එක නැත්නම් APIT එක advanced personal income tax එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔබේ ව්‍යාපාරය කියන ඔබ සේවය කරන ව්‍යාපාරයේ කම්පැනි හරහා ඔබ වෙනුවෙන් ගෙවීමක් තමයි සිද්ධ කරන්නේ. මෙහෙම ගෙවුවා කියලා වර දෙන සර්ටිෆිකේට් එක තමයි මෙන්න මේ T10 සර්ටිෆිකේට් එක කියලා කියන්නේ. එතකොට දැන් සමහර කෙනෙක්ට තමන්ගේ මේ රැකියාව එහෙම නැත්නම් ජොබ් එකට අමතරව විවිධ ආදායම් වර්ග තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයාගේ ගෙදර ඉස්සරහ කඩ කාමරයක් හදලා ඔයා ඒක රෙන්ට් එකට දීලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක් ඔයාගේ ජොබ් එකට අමතරව කරගෙන යනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා වෙන මොකකට හරි ඉන්වෙස්ට් කරලා ඔයා යම්කිසි ආදායමක් ලබනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් අපි සේවකයෙක් විදිහට හිටියත් කරන අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයා දන්නවා මෙහෙම තමන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව ඔයා වෙනත් විවිධ දේවල් කරනවා නම් ඔයා දන්නවා මේකෙදිත් ඔයා ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබනවා නම් ටැක්ස් එක ගෙවන්න ඕනේ කියලා. ඒක අවිවාදාත්මකයි පැහැදිලි කියලා මම දන්නවා. මොකද මම ඔබට ගොඩක් දුරට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් කරුණු කාරණා. දැන් මේකෙදි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අහන්නේ මේ වෙන කිසිම ආදායමක් නැහැ මට හම්බ වෙන්නේ සැලරි එක විතරයි. එතකොටත් මම pay tax එකක් ගෙවනවා. ආයෙත් මම IIT එකක් ගෙවන්න ඕනද? tax return එකක් දාන්න ඕනද කියන ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් ඇත්තම කියනවා නම් ඔයා tax return එකක් දාන්න ඕන. ඒකට හේතුව තමයි pay tax එක ගෙවන්නේ ඔයාගේ කම්පැනි එක හරහා. එතන මේ කම්පැනි එක හරහා ඔයාගේ ටැක්ස් එක ගෙවලා ඔයාට හම්බ වෙන සර්ටිෆිකේට් එක තමයි T10 සර්ටිෆිකේට් එක කියලා කියන්නේ. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා 18ට වැඩි නම් ඔයා ටින් එකක් පින් එකක් අරගෙන ඔයාගේ පර්සනල් ටැක්ස් පෝර්ටල් එක අප්ඩේට් කරගෙන යන්න ඕන කියලා පුරවැසියෙක් විදිහට. මේ විදිහට IRD එකට ඔයාට ගිහිල්ලා ඔයාගේ ටින් එක සහ පින් එක පාවිච්චි කරලා ඔයා IRD එකේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ පර්සනල් ටැක්ස් පෝර්ටල් එකට ඔයා ලොග් වෙන්න ඕන. ලොග් වෙලා ඔයාගේ T10 සර්ටිෆිකේට් එක දාලා ඔයාට ඊට අමතරව ඒ කියන්නේ ඔයාගේ ප්‍රධාන ඉන්කම් එක වගේ රැකියාවට අමතරව වෙන ඉන්කම් එකක් නැහැ කියලා ඔය ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. මේ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කියන්න ඕනේ. ඊටත් අමතරව ඔයාගේ asset and liability වත්කම් සහ වගකීම් මොන හරි දේවල් තියෙනවා නම් ඔයාගේ ඉඩම, ඔයාගේ ගෙදර, එහෙම නැත්නම් ඔයා ලෝන් එකක් කරන් තියෙනවා නම් ඔයාට ගෝල්ඩ් තියෙනවා නම් මෙන්න මේ දේවල් ඔයා සඳහන් කරන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ asset and liability ඔයාගේ tax portal එකට දැම්මා කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙන්න මේවට tax එකක් අය කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. හැබැයි ඔයාට ඔයාගේ යුතුයකමක් තමයි මෙන්න මේ ටික ඔක්කොම අර පර්සනල් ටැක්ස් පෝර්ටල් එකට ඔයාගේ ඉන්ක්ලූඩ් කරලා ඔයා මේ ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ දෙසැම්බර් 31 වෙනිදාට කලින්. ඉතින් මේක නොවැම්බර් 30 තමයි තිබුණේ. මතක් කරන්න ඕනේ ඒක දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කල් ගිහිල්ලා තිනවා ලංකාවේ ස්වභාවික ආපදාවක් සිද්ධ වෙන නිසා. ඉතින් ඒක නිසා දෙසැම්බර් 31 වෙනිදාට කලින් ඔයාත් රැකියාවක් කරනවා නම් ඔයාගේ pay tax එක ඔයා සමහර වෙලාවට ඔයාගේ ව්‍යාපාරයෙන් ගෙවලා T10 සර්ටිෆිකේට් එක අතේ තියනවා වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා ඔයා ටැක්ස් එකක් පේ කරන්න නෑ ඇඩිෂනලි. හැබැයි ටැක්ස් රිටර්න් ෆයිල් එක ඔයා දාලා ඉවර කරන්න ඕනේ. එහෙනම් ඔයාගේ ප්‍රශ්නෙට දැන් උත්තරය හම්බුණා කියලා හිතනවා. ඉතින් දෙසැම්බර් 31 තමයි අවසාන දවස. හරි. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා අනේ මිස් නිල් රිටර්න් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා. ඉස්සෙල්ලාම නිල් රිටර්න් එක කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. නිල් රිටර්න් එකක් කියලා කියන්නේ ඔයාට කිසිම ආදායමක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඔයාට ටින් නම්බර් එකක් තියෙනවා. පින් නම්බර් එක අරගෙන පෝර්ටල් එකට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට කියලා කිසිම ආදායමක් නැහැ. ඔයා හිතන්නකෝ මොකක්වත්ම ආදායමක් ඔයා ජෙනරේට් කරගන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට මේක අහන්නේ කවුරු වගේ ඉන්න පුළුවන් කියලාද හිතන්නේ. දැන් ඔයා හිතන්නකෝ වයස අවුරුදු 18 පහ වෙනවා නේද? A levels ළමයි උසස් පෙළ ඉවර වෙච්ච ගමන්ම ඒ වගේම විවිධ විශ්වවිද්‍යාලවලට යන කට්ටිය ඒ වගේ අය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවල් වලට හරියට රැකියාවක ආදායමක් උපය ගන්නේ නැති අය ඉන්න පුළුවන්. මෙන්න මේගොල්ලන්ට තමයි අපි මේ නිල් රිටර්න් එකක් සබ්මිට් කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට ඉන්න කෙනෙක් නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න. මෙන්න මේකට තමයි අපි නිල් රිටර්න් එකක් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය විදිහටම මම ඔයාට මේ පෙන්වන විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ටින් නම්බර් එක සහ පින් නම්බර් එක අරගෙන ඉතින් විශේෂයෙන් මේකෙදි චුට්ටක් කතාව නතර කළා මම තව පොඩි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි දැන් ඔයා මේ වෙනකොටත් වයස අවුරුදු 18කට වැඩි වෙලා ටින් එකක් පින් එකක් අරගෙන නැතුව ඒ වෙනුවෙන් එක එකව කී ඉන්නවා නම් දැන් ඔයාට ඒ වැඩේ මිස් කරන්න බෑ. ටින් එක සහ පින් එක අනිවාර්යෙන් අරගෙන තියාගෙන ඉන්න. ඉතින් මෙන්න මේ ටින් එක සහ පින් එක පාවිච්චි කරලා ඔයාට මම මේ පෙන්වන විදිහට
ඔයාගේ ටැක්ස් පෝර්ටල් එකට ගෙන ඔයාගේ පර්සනල් ටැක්ස් ෆයිල් එකට ඔයාට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන නිල් රිටර්න් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ නිල් රිටර්න් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඔයාට තියෙන්නේ මට කිසිම ආදායමක් නැහැ කියලා. ඒකේ අහලා තියෙන ප්‍රශ්න වලට ඒ අදාළ ඩොකියුමන්ට් ඔයාට සබ්මිට් කරලා ඔයාට පුළුවන් ඔයාගේ නිල් රිටර්න් එක දාගන්න. ඉතින් ගොඩක් අපේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අහලා තිබුණා අපිට කිසිම ආදායමක් නැහැ වයස අවුරුදු 18ට වැඩි. දැන් එතකොට අපි මොකද කරන්නේ? අපිට වෙනම ටැක්ස් එකක් ගෙවන්න වෙද? අපිටත් පැනල්ටිස් එයිද කියලා. හරි ඒ වගේ දේවල් වලට ඔයා ලක් වෙන්න ඕනේ නැහැ. අර නිල් රිටර්න් එකක් සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මම ඉතින් දැන් ඔයාලට කියලා දුන්නා කොහොමද නිල් රිටර්න් එකක් සබ්මිට් කරන්න කියලා. එහෙනම් මේ වැඩේ කරන්න මේ දෙසැම්බර් 31 වෙනිදාට කලින්. හරි දැන් කතා කරන්න ඊළඟ ප්‍රශ්න ගැන ගොඩක් අපෙන් අහපු මේ හරි සුලභ ප්‍රශ්නයක් මේක. මිස් අපි විදේශගත වෙලා ඉන්නේ කොහොමද මේක කරගන්නේ අපි ලබන අවුරුද්දේ තමයි එන්නේ කොහොමද ටැක්ස් රිටර්න් එක දාන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. හරි. ඉතින් මේක හරිම සරල ප්‍රශ්නයක්. ඉතින් පිටරට ඉඳලා සේවය කරන ඔය ලංකාවේ මේ වෙනකොටත් රෙසිඩන්ට් නොවන නිසා කියන්නේ නන් රෙසිඩන්ට් කෙනෙක් නිසා ඔයාට මේ අවුරුද්දට අදාළව කියන්නේ ඔයා 2024 2025 අවුරුද්දේත් ඔයා රට නම් හිටියේ ඔයා නන් රෙසිඩන්ට් කෙනෙක්. ඒ නිසා ඔයාට ටැක්ස් ෆයිල් එක දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා ලංකාවේ හිටියේ නැති නිසා ඔයාට ටැක්ස් ෆයිල් එකක් දාන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාගේ නමින්. එතකොට එහෙනම් සරලම උත්තරය තමයි ඒක. එතකොට තව කියන්න ඕනේ කාරණාවක් ඔයා හිතන්නකෝ ඔයාගේ මුදල් ගෙදරට එවලා ඔයාගේ වයිෆ්ට වෙන්න පුළුවන් අම්මට අප්පච්චිට වෙන්න පුළුවන් එවලා ඔයා මේ රට ඇතුලේ කියන්නේ ලංකාව ඇතුලේ ඔයා මොනවා හරි බිස්නස් එකක් ජෙනරේට් කරනවා නැත්නම් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්නවා නම් මෙන්න මේක ජෙනරේට් කරන්නේ කවුද මේක මොන නමින්ද ජෙනරේට් වෙන්නේ ඒ විදිහට ඔයා සලකලා බලන්න එතකොට නම් ඔයාට සිද්ධ වෙනවා ඔයා පිටරට හිටියත් ඔයා වෙන සල්ලි වලින් ලංකාවේ ඇතුලේ ඉන්කම් එකක් ඔයා ජෙනරේට් කරගන්නවා නම් ඒකට ටැක්ස් එකක් ගෙවන්න මම පොඩි උදාහරණයක් කියන්නද ගොඩක් ලංකාවේ අපි අය කරන දෙයක් හස්බන්ඩ් ඉන්නේ රට. එයා එවනවා එයාගේ වයිෆ්ගේ account එකට සල්ලි. වයිෆ් කරන්නේ ගෙදර වියදමට යම්කිසි ප්‍රමාණයක් තියාගෙන ඉතුරු ටික වයිෆ්ගේ account එකකින් එහෙම නැත්නම් වයිෆ්ගේ නමින් තියෙන account එකකින් එක fixed deposit එකක් දාලා තියෙනවා කවදා හරි ප්‍රයෝජනයට. හරි. අන්න එතකොටත් අපි ටැක්ස් ගෙවන්න ඕනද කියලා හිතනවානේ. මට ආදායමක් නැහැ. මට හස්බන්ඩ් තමයි මේ ටික එව්වේ. එතකොට මමත් ටැක්ස් ගෙවන්න ඕනද කියලා. ඔව්. අන්න එතකොට ඔයා ටැක්ස් ගෙවන්න ඕන. මොකද ඔයාගේ වයිෆ්ගේ නමින් තමයි ඔයාගේ බැංකු ගෙනම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ. මෙන්න මේකට ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. මෙන්න මේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ලක්ෂ 12ට වඩා වැඩි වෙනවා නම් වාර්ෂිකව ඒ කියන්නේ 2024 2025ට අදාළව ඔයාට සිද්ධ වෙනවා ඉන්කම් ටැක්ස් එක ෆයිල් කරන්න. ඔයාගේ වයිෆ් තමයි එහෙනම් මේ ටැක්ස් එක ෆයිල් කරන්න ඕනේ. මං හිතනවා කාරණාව තේරුණා ඇති කියලා. ඒත් එක්කම මං ඔයාලට තව කියන්න දේවල් කාරණා දෙකක් තියෙනවා. ඔය දන්නවා නොවැම්බර් 30 තමයි බදු ගෙවීමේ අවසාන දවස. එහෙම නැත්නම් බදු ගොනු කිරීමේ අවසාන දවස විදියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නම් කරලා තිබුණේ. දැන් ඒක දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඔයාට කාලය වැඩි කරලා තියෙනවා. කාලය දිගු කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දිත් ස්වභාවික ආපදා වලට ලක් වෙලා ඩොකියුමන්ට් නැති වෙලා තියෙන්න පුළුවන්. ගැටලුකාරී තත්ත්වයන් නැති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මාසික කාලයක් ඔබට සහන කාලයක් ලබා දීලා තියෙනවා මේ දේවල් පුළුවන් තරම් එකතු කරගන්න. ඒ විදිහට නැති වෙලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් වෙනම ඉන්ෆෝම් කරන්න. ඔයා මේ ටැක්ස් රිටර්න් ෆයිල් එක දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම දාලා ඉවර කරන්න. ඊළඟට කියන්න තියෙන තව good news එකක් තියෙනවා. ඉතින් මේ වෙද්දී ඔයා දන්නවා ඔයාගේ මේ ටැක්ස් එකෙන් අඩු කරගන්න පුළුවන් විවිධ දේවල් තියෙනවානේ. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් ඔයාට මම පැහැදිලිව කියලා තියෙනවා. මොකද කවදාවත් අපි කොච්චර ටැක්ස් සම්බන්ධයෙන් ඔබට දැනුවත් වීම කරාත් අවබෝධයක් දුන්නත් අපි හැමදාම කියන්නේ අඩු කරගන්න පුළුවන් දේවල් අඩු කරගන්න. අනිවාර්යයෙන්ම වැඩිපුර ටැක්ස් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. අඩු කරගන්න පුළුවන් ඒවා අඩු කරගෙන මේ දේවල් ඔයා හරියට කැල්කුලේට් කරලා ඒ දිනයන් වලට අනුකූල විදිහට දාන්න කියන එක තමයි අපි නිතරම කියන්නේ. ඉතින් මේ good news එක තමයි මේ පාර ස්වභාවික ආපදාවන් සිද්ධ වෙච්ච වෙලාවේදී ලංකාවේ මිනිස්සු ගොඩාක් අය ලංකාවට ආදරේ අය ලංකාවේ අපේ ඇතුළේ ඉන්න සහෝදර සහෝදරියෝ මේ හැමෝම ගොඩාක් අය අපිට පරිත්‍යාග කරා. විශේෂයෙන්ම අපේ රටට පරිත්‍යාග කරා. ඉතින් විශේෂයෙන්ම මේකෙදි කියන්න ඕනේ රීබිල් ශ්‍රී ලංකා කියන අරමුදල ආරම්භ කරා ශ්‍රී ලංකා රජය විසින් මෙන්න මේකට පරිත්‍යාග කරන්න කියලා රජය විසින් ඔබව දැනුවත් වීමක් කරා. ඉතින් ඔබ දන්නවද මේ වෙනකොට ඒ කියන්නේ දැන් 75000ක් වෙනකන් ඩොනේෂන් තිබුණානේ. අපිට අඩු කරගන්න පුළුවන් දේවල් අතර තිබුණානේ ඩොනේෂන් කියන එක. ඉතින් මෙන්න මේ රීබිල් ශ්‍රී ලංකා අරමුදල වෙනුවෙන් ඔබ ඩොනේට් කරා නම් මෙන්න ඔබට chance එක තියෙනවා ඔයාගේ මේ ඩොනේෂන් එක මේ විදිහට අඩු කරගන්න. ඉතින් එහෙනම් ඔන්න
සර්ව සාධාරණයි. මේ ඩොනේෂන් එක ඔයාට අඩු කරගන්න පුළුවන් විදිහට බදු ප්‍රතිපත්ති ක්‍රමානුකූල වෙලා තියෙනවා, අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් ඔයා අඩු කරගන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් ටෙක්ස්ට් ටෝක් විත් සිම්පල් බුක්ස් අපේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තව කියන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි ටැක්ස් කියන අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම කළ යුතු යුතුකමක් සහ වගකීමක්. ඉතින් සමහර වෙලාවට ඔයා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා හොඳ අයිඩියා එකක් දැන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මේ දේවල් කොහොමද කරගන්නේ? හරියටම මේ දේවල් කරගන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් තව දැනුම මොනවද ඕනේ කියන ප්‍රශ්න ඔයාලට තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිම්පල් බුක්ස් අපි ඉන්නවා ඔයාගේ ටැක්ස් ප්‍රශ්න ටික. ඔයාට ඕන හැම බදු සේවාවක්ම බදු උපදේශනයක්ම ලබා දෙන්න. ඉතින් අපේ එක්ස්පර්ට් ටීම් එක ඉන්නවා. ඒ වගේම අපේ ටැක්ස් ටූල් එක තියෙනවා. ඒ වගේම අපේ WhatsApp AI assistant ඉන්නවා. මේ හැමෝම ඔයාට උදව් කරන්න තමයි ඉන්නේ. ඉතින් එහෙනම් ඔයාට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න මේ පහළ තියෙන නම්බරකට කෝල් කරන්න පුළුවන්, ඊමේල් කරන්න පුළුවන්, WhatsApp එකට මෙසේජ් එකක් දාන්න පුළුවන්. එමන් නැත්නම් මම අපේ ටැක්ස් ටූල් එකේ වගේම WhatsApp AI assistant ගේ නම්බර එකත් පහලින් දාන්නම්. ඔයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න.